දැන් මේ ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය පැහැදිලි වෙන අවස්ථා ටිකක්. ඒ කියන්නේ සිරස මාත්‍රිය ජාලයට ප්‍රහාරය එල්ල කිරීම, අනිත් පැත්තෙන් විදේශීය නියෝජිතයන් පිළිබඳව විදේශ බටහිර රාජ්‍යයන් පිළිබඳව දක්වන ආකල්පය පිළිබඳව කියන කරුණු දෙක පිළිබඳව මම අවධානය යොමු කරන්නට කැමතියි. පළමුවෙන්ම සිරස මාධ්‍ය ජාලයට ප්‍රහාරය එල්ල වෙන්නේ ආකෝන් ගායකයෙක් ගෙනල්ලා පවත්වන්නට යන සංගීත වැඩසටහනක් පිළිබඳව ඔවුන් විසින් සිරස විසින් මේ ප්‍රසංගය පවත්වනවා කියන අදහස වැරදි අදහසක් රටතුල තහවුරු කරන්න දරන උත්සාහය. මේක විශේෂයෙන් මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහය අනුදැනුම ඇතිව රැටිනම් කියන ඕස්ට්‍රේලියානු සමාගමක් තමයි මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ. ඒතකොට විදේශීය සමාගමකට මේ රටේ එවැනි ප්‍රසංගයක් පවත්වන්නට රජයේ අවසරයක් නැතුව හැකියාවක් නැහැ. නමුත් මේ පිළිබඳව ආණ්ඩුවේ පැත්තෙම ජාතිවාදීන් බරපතල ලෙස වැරදි අදහස් මත ආකෝන්ට ගායකයට විරුද්ධව මත කරන කරුණුත් එක්ක මේ ප්‍රසංගය අවලංගු කරන්නට උඩ විසඳන දෙන්නට ආණ්ඩුව තීරණය කළා. මෙතින් මේ පැහැදිලි වෙන කාරණේ තමයි ආණ්ඩුව විසින්ම නැත්නම් සංචාරක අමාත්‍යාංශ විසින් සංවිධානය කරන ලැබූ වැඩසටහන අවසානයේදී ජාතිවාදීන්ගේ ආණ්ඩුවේම ජාතිවාදී කොටස්කරුවන්ගේ බලපෑම මත අවශ්‍ය කරන්නට කටයුතු කිරීම නැත්නම් අවලංගු කරන්නට කටයුතු. දෙවෙනි කාරණේ තමයි අපි දන්නවා විශේෂයෙන් විමල් වීරවංශලා විදේශීය මැදිහත්වීම් ගැන නිරන්තරයෙන් කතා කරනවා. දැන් BBC ගුවන්විදුලි සේවය විසින් කරන ලද පරීක්ෂණයක් ඔවුන් එළි දක්වලා තියෙනවා. ඒ සඳහන් වෙනවා. විශේෂයෙන්ම ලියන් ෆොක්ස්, ඇන්ඩ්‍රු ලව් කියන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා පහුගිය 2009 වසරේ අවස්ථා ගණනාවක්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සම්පූර්ණ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් සපයන මේ සඳහා සම්පූර්ණ වියදම් දරලා තියෙන ආණ්ඩුව. දැන් ඔවුන් මේ රටට එනවා සාමය සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුවේ ආරාධනය මතම මේ රට තුළ ඔවුන් රාජ්‍යයේ ආරාධනෙන් ඔවුන් එනවා. මේ තත්ත්වය අද ඊටම පැහැදිලි වෙලා තියෙනවා. එක පැත්තකින් මෝම් බොරු විරෝධයක් බටහිර රටවල් වල නායකයන් බටහිර රටවල් වලට දක්වන අතරෙම ඒ රටවල් වල නියෝජිතයන් රාජ්‍යයේ වියදමින් කැඳවාගෙන මේ විදියට කටයුතු කිරීම අද එළිදර වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ ගුවන්විදුලි ආයතනයක් වන BBC ආයතනය විසින් කරන ලද පරීක්ෂණයක් තමයි. මෙන්න මේ කරුණු දෙක ගත්තම පේනවා මේ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත විදේශ ප්‍රතිපත්තියත් ඊළඟට ආණ්ඩුවේම ක්‍රියාකාරී වෙන ජාතිවාදී පිළිවෙතත් පිළිබඳව කරුණු තාම පැහැදිලි වුණ අවස්ථා දෙකක් හැටියට මේ අවස්ථාව සඳහන් කරන්නට පුළුවන්.